මැදිරිගිරිය ප්‍රදේශයේ එදින උදෑසන සුළඟ වියළි විය. 28 හැවිරිදි ගයාන් දරමිටියක් පිටුපසට බැඳගෙන බොරළු පාර දිගේ තම බයිසිකලේ රද්දී ඉරිතලා ගිය පොළොවට හිරු එළිය වැටී ඔහුගේ ඡායාව ඔහුත් සමග ගියේ ඔහුගේ දරවල බරට සහයක් දෙන්නාක් මෙනි. ඔහු මේ බරටත් දුප්පත්කමේ බරටත් හොඳින් පුරුදු වී සිටියේය. ගයාන් තම මව සහ බාල සහෝදරිය සමග ටකරන් වහලෙන් සෙවිලි කළ නිවසක ජීවත් විය. ගයාන් වයස අවුරුදු 10දී ඔහුගේ පියා මිය ගොස් තිබූ අතර එතැන් සිට ඔහු නිවෙසේ ප්‍රධානියා බවට පත්විය. ඔහු සෑම දෙයක්ම කළා. දර කැපීම, කුඹුරු වලට උදව් කිරීම සහ පොල් ගස් නැගීම පවා ඔහු විසින් සිදු කළා. ඔහුට කිසිදු රැකියාවක් ඉතා කුඩා නොවුනද අතට ලැබුණු මුදල නම් සෑම විටම ඉතා කුඩා වුණා. ගම්වැසියන් ඔහුට අනුකම්පා කළ නමුත් ඔවුන් ඔහුගේ පිටුපසින් ඔහුට සිනාසිනවා. ගයාන් මෝඩයා. තවමත් අඳින්න හරි සිරෙප්පු දෙකක් නැහැ. හැබැයි කාර් ගන්න සිහින මවනවා. ඔවුන් සිනාසී පැවසුවා. ඔහු ඒ සියල්ල නිහඬව දරාගත්තා. නමුත් නින්දාව බොහෝ ආකාරවලින් පැමිණියා. දිනක් ඔහු කුකුළු ගෝල්පලක් ආරම්භ කිරීම සඳහා කුඩා ණයක් ලබා ගැනීමේ අපේක්ෂාවෙන් පොළොන්නරුවේ බැංකුවකට ගියා. ඔහු තම මදක් සායම් ගිය හොඳම කමිසය ඇඳන් ගියා. කළමනාකරු ඔහුට වාඩි වෙන්නවත් දුන්නේ නැහැ. ඔයා කොහොමද ඒක ආපහු ගෙවන්නේ? ඔහු සමච්චලයෙන් ඇහුවා. මට හොඳ ව්‍යාපාර සැලැස්මක් දෙන්න පුළුවන්. ගයාන් පිළිතුරු දුන්නා. ව්‍යාපාරයක්? තමුන් වගේ අය කොහොමද ව්‍යාපාර කරන්නේ? කොහේ හරි කුලී වැඩක් කරලා කීයක් හරි හොයා ගන්නවා මිසක්. ඔහු සිනාසී පැවසුවා. එදින ගයාන් හිස් අතින් පමණක් නොව සැලුණු හිතකින් පිටතට ගියා. ඔහුට මුදල් ණයට ගැනීමට නොහැකි නම් තම ශ්‍රමයෙන් ඔහු එය මුලින්ම උපයා ගැනීමට ක්‍රමයක් සොයාගත යුතු බව එදා ඔහු තීරණය කළා. ඔහු අවට නගරවලින් භාවිතා කළ ප්ලාස්ටික් බෝතල් සහ පරණ යකඩ එකතු කිරීමට පටන් ගත්තා. එය කිසිවෙකුට අවශ්‍ය නොවූ රැකියාවක් වූ නමුත් නාස්තියේ වටිනාකම ඔහු දුටුවා. ඔහු උපයාගත් සුළු මුදලින් කොටසක් ඉතිරි කළා. සමහර අවස්ථාවල දිනකට ලැබුණේ ඉතා සුළු මුදලක්. මාස 6කට පසු ඔහුට භාවිතා කළ ඉතා පැරණි ත්‍රිරෝද රථයක් මිලදී ගැනීමට තරම් මුදලක් එකතු කර ගැනීමට හැකියාව ලැබුණා. ඒ ත්‍රිරෝද රථය ඔහුගේ පළමු ව්‍යාපාරය බවට පත් වුණා. ඔහු සාප්පු, ඉදිකිරීම් ස්ථාන සහ නිවාස වලින් අපද්‍රව්‍ය එකතු කරා. මිනිසුන් ඔහුට සිනාසුණා. දර සිට කුණු දක්වා ගිය ගයාන් ඇත්තටම උපතින්ම පරාජිතයෙක් ඔවුන් පැවසුවා. නමුත් වසර 2ක් ඇතුළත ඔහු අපද්‍රව්‍ය එකතු කිරීම පමණක් නොව ඒවා තොග වශයෙන් මිලදී ගනිමින් සිටියා. ප්‍රතිචක්‍රීකරණය කළ හැකි ද්‍රව්‍ය අවශ්‍ය ගැනුම්කරුවන් ඔහු කොළඹින් සොයාගත්තා. ඔහුගේ ගයාන් ප්‍රතිචක්‍රීකරණය නම් වූ ව්‍යාපාරය සෙමින් වර්ධනය වුණා. ඔහු සහයකින් 2 දෙනෙකු කුලියට ගත්තා. පසුව එය 10 දෙනෙක් දක්වා වර්ධනය වුණා. වසර 3ක් පමණ ගෙවී යත්ම ගයාන්ගේ ව්‍යාපාරය ඉදිකිරීම් අපද්‍රව්‍ය කළමනාකරණය දක්වා ව්‍යාප්ත වූ අතර ඔහුගේම ප්ලාස්ටික් කැටිත නිෂ්පාදන කම්හලක් පවා ආරම්භ කළා. ඔහු තම සමාගම ලියාපදිංචි කළ අතර එහි කළමනාකරණය සඳහා උපාධිධාරීන් බඳවා ගත්තා. කොළඹ කාර්යාලයක් පවා පිහිටුවා. වයස අවුරුදු 32 වන විට ඔහුගේ වටිනාකම රුපියල් මිලියන 100 ඉක්මවා ගියා. ඔහු ඒ වෙනකොට ගමේ පාසල් ගුරුවරියක් වූ අංජලි සමග ආදරයෙන් වැඳුණා. අවසානයේ ඔහු ඇගේ දෙමව්පියන්ට ඇගේ අත ගැනීමට මංගල යෝජනාවක් කළා. ඇගේ පවුලේ අය ඔහුව සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කළා.
අද කොච්චර සල්ලි තිබුණත් එදා පාරවල් ගානේ කුණු එකතු කරපු එකාට අපි දුව දෙනවද? ඇගේ පියා ඇහුවා. ඒ දින රාත්‍රියේ ගයාන් තනිවම ආපසු පැමිණියා. ඔහුට අවශ්‍යයි සිතු සියල්ල ඔහු ළඟ තිබුණත් කිසිදා නොවූ තරම් හිස් බවක් ඔහුට දැනුණා. නමුත් ජීවිතේ හැරීම් ලක්ෂ තිබෙනවා. වසර 3කට පසු සිංගප්පූරුවේ පැවති ජාත්‍යන්තර ව්‍යාපාරික සංසදයක කතා කිරීමට ගයන්ට ආරාධනාවක් ලැබුණා. අපද්‍රව්‍ය ධනය බවට පත් කිරීම යන ඔහුගේ කතාවට විශාල මාධ්‍ය ආවරණයක් ලැබුණු අතර ඔහුට නව ගනුදෙනුකරුවන් විශාල ප්‍රමාණයකගෙන් නව ව්‍යාපාර සඳහා ආරාධනා සමග නැවත නිවසට පැමිණියා. සිංගප්පූරුවේ පැවති ජාත්‍යන්තර ව්‍යාපාරික සංසදයේදී හඳුනාගත් නව ගනුදෙනුකරුවන් සමග ගයාන්ගේ ව්‍යාපාරය තවත් පුළුල් වූ අතර එය අති දැවැන්ත ව්‍යාපාරයක් දක්වා පුළුල් වුණා. ඔහු මැදිරිගිරියේ පාසලක විද්‍යාගාරයක් ඇති කළ අතර දුප්පත් දරුවන්ට ශිෂ්‍යත්ව ප්‍රදානය කළා. ජල පද්ධතිය සඳහා අනුග්‍රහය දැක්වුවා. ගමේ රෝහලට ගිලන් රථයක් ප්‍රදානය කළා. මහජන පුස්තකාලයක් පවා ඉදි කළා. වසර ගණනාවකට පසු ගමේ මංගල උත්සවයකදී ඔහුට අංජලි සහ ඇයගේ දෙමව්පියන් හමු වුණා. ඇය විවාහ වූ පුද්ගලයාගේ බීමත්කම නිසා ගැටලු ගොඩාක් ඇති වුණා. ඒ වන විට ඇය දික්කසාද වී සිටියා. ගයාන් ඇයව සහ ඇගේ දෙමව්පියන් උණුසුම් ලෙස පිළිගත් අතර ඔවුන්ට ඔහුගේ බිරිඳ අරුණිවද හඳුන්වා දුන්නා. ඇය පුද්ගලික රෝහලක වෛද්‍යවරියක් වූ අතර ගයාන්ට ඇයව හමු වූයේ තම මවට ඩෙංගු රෝගය වැළඳුණු විට ප්‍රතිකාරය කළ පුද්ගලික රෝහලකදීය. ඇය ඔහුගේ මවට ප්‍රතිකාර කළ වෛද්‍යවරිය වූ අතර ඒ මුහුතේ ඔවුන්ගේ දැන හඳුනා ගැනීම අවසානයේ ඔවුන්ගේ විවාහය දක්වා තිබ ගියා. අරුණි ඉතා කරුණාවන්ත කෙනෙක් වූ අතර ගයාන්ගේ සියලු සමාජ ක්‍රියාකාරකම් වලට ඇගේ උපරිම සහාය ලබා දුන්නා. ඇගේ පියාද වෛද්‍යවරයෙකු වූ අතර ගයාන් විසින් නොමිලේ සංවිධානය කළ වෛද්‍ය සායනවලට පැමිණ ගයාන්ට සහයෝගය දැක්වුවා. මිනිසුන් ඔහුව ඔහුගේ සාර්ථකත්වයට පෙළඹුවේ කුමක්දැයි විසූ විට ඔහු පැවසුවේ ඒ දුප්පත්කම පමණක් නොවේ. ඒ නින්දාව පමණක් නොවේ. මට ඇසුණු සෑම අපහාසයක්ම මාගේ අධිරාජ්‍යයේ ගඩොල් කැටයක් ගොඩ නැගුවා. ඒ ඔහුගේ ප්‍රකාශය වුණා. ඔහුගේ කතාව හදිසි ආශ්චර්යයන්ගෙන් එකක් නොවේ. ඒ දැඩි අධිෂ්ඨානය යම්කිසි ඉලක්කයකට වෙහෙස මහන්සි වී වැඩ කිරීම සෑම නින්දාවක්ම ධනාත්මකව ප්‍රතික්ෂේප කිරීමක්ම යන සියල්ලන්ගේම එකතුවක්. වයස අවුරුදු 45 වන විට ගයාන් දකුණු ආසියාවේ ඉහළම ව්‍යවසායකයන්ගේ ලැයිස්තුවේ සිටියා. නමුත් ඔහු තවමත් සෑම අලුත් අවුරුද්දකම මැදිරිගිරියට පැමිණුණා. ඔහුගේ ළමා කාලයේ සිට ගෙදර ඉදිරිපිට තිබූ පැරණි ගොස් ගස අසල වාඩි වීම ඔහුගේ පුරුද්දක්. ඒ පැරණි මතකයන් නැවත ඇති කර ගැනීමට නොව දූලි වලින් පවා කෙනෙකුට නැගී සිටිය හැකි බව තමාටම මතක් කර ගැනීමට ඔහුගේ හිත ආශා වුණා. වොන්ඩ ක්‍රියේෂන් නාලිකාව වෙත සාදරයෙන් පිළිගනිමු. කතන්දර ජීවමාන වන තැන සැඟවුණු අවිරහස් සිට බියකරු භීෂණය දක්වා ආශ්වාදජනක කතා සිට නවෝත්පාදන දක්වා ආකර්ශනීය කතා සහ නිමක් නැති උද්‍යෝගයෙන් පිරුණු ලෝකයක් ගවේෂණය කිරීමට දැන්ම දායක වන්න.